කසඩා මිනිමරු පල් හොරු ස්ත්‍රී දූෂකයෝ මම මේ කියන්නේ ඔප්පු කරන්න බලාගෙන ඕන උසාවියක මාව තියන්න කියන්නකෝ බලන්න කියන්නේ නැද්ද කියලා පත්තර ටිකක් අතරන් නිවුස් ටිකක් අතරන් ගිහිලා මම පෙන්නන්නේ මේවා ලංකාවේ මිනිසුන්ගේ මානවයාගේ ඔළුවට දැම්මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනමාධ්‍ය මාව දාන්න ඉස්සලා ජනමාධ්‍යාව ඇමතියව දාන්න මෙච්චර කාලයක් නීතිමය කටයුතු කරපු නීතිමය ඇමතියව දාන්න ව්‍යවස්ථා කටයුතු කරපු ඇමතියව දාන්න දාලා මාව දාන්න පල් හොරුනේ නම් ඉන්නේ ඒ හොරා එනකොට බස් එකට ගොඩ වෙන්න හොරා එනකොට ගමකට යන්න හොරා එනකොට පාරේ යන්න පොලිස් නිලධාරියෝ පැනලා අර ඉන්නේ උන් විසිකනවා දෙපැත්තට විසිකලා අරකට පාර හදනවා හැදුවේ නැත්තම් තරුත් නෑ පටිත් නෑ මොකක්වත් නෑ අකුලාගෙන ගෙදර යන්න ඕන ලංකාවේ නීතිය මාත්‍ය ලංකාවේ නීතියෝ වැඩක්ද ඕක වැඩක් නෑ ඒ වෙලාවට අර අතට දීලා තියෙන බයිනෙත්තුව ගන්න ඕනේ. ඒක දීලා තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය 89 වගන්තියේ සිට 99 වගන්තිය දක්වා වූ දණ්ඩ නීති සංග්‍රහයේ ආඥා ප්‍රකාරව මේකට වෙඩි තිබ්බේ කියලා. උසාවියේ හිටගෙන කියන්න මාත්‍ය. ඔව් හිරේ ගියත් කමක් නෑ. ඊට පස්සේ හිරේ දැම්මට කමක් නෑ. මොනවටද ජීවත් වෙලා? මේ බලුල් සමාජය ඇතුලේ වැඩක් නෑනේ ජීවත් වෙලා. ඒක ඍජු ප්‍රතිපත්තියක් තියෙන්න බෑ රටකට. ඒක නෑ. මුට්ටි අල්ලන සංඝයා වහන්සේලාත් ඉන්නවා ඇත්තටම. මේ කලාට මුට්ටි අල්ලන සංඝයා වහන්සේලාත් ඉන්නවා. ඔක්කොටම අපාය ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නරකාදියටමයි යන්නේ. අය මේ අයට නිවන් නෑ පුතා ගිහිවත් පැවිදිවත්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි සම්මත පාර්ලිමේන්තුවේත් ඒ වගේම මේ සමාජය නිකලල් කරන්නට තනා තබා ඇති සංස්ථා සහ ආයතනවලත් බහුතරයක් නරකාදියේ උපදිනවා මිසක් නිරයේ උපදිනවා මිසක් දෙව්ලොව මනුලොව බඹලොව උත්පත්තියක් හම්බෙන්නේ නිවන දුර මිසක් පුතා නිවන ළඟ නැහැ. ඒක නිට්ටයයි සත්‍යයි. එහෙනම් වීරිය කරන්න ඕනේ පුතේ. නිකලල්ව මේ ලෝකයට බිහි වෙන අපි. පිරිසිදුව මේ ලෝකයට බිහි වෙන අපි. සීලවන්තව මේ ලෝකයට බිහි වෙන අපි. ඒ සීලය ආරක්ෂා කරගෙන මරණය දක්වා යන්න. නොකරපු පව් නොකරන්න වීරිය කරන්න කියලා කියන්නේ ඒකට. එතෙන්ට එන්න ඕනේ.